ඉතින් මම මේක තියලා තියෙන්නේ මිරිස් ගලක් උඩ. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැහැ. අද නම් තැහැ පැත්තේ තව එකක් තියෙනවා. මුල් ටික හැදිලා තියෙනවා අර භාජනේ හැරි කරලා හදපු බෝ තම්බජිය වෙලක්. ඒකෙත් කොලේ පාට දෙක. හෙලෝ අයිබෝන් හැමෝටම වෙල්කම් විත් අයිකල්චර්. ඔන්න ඉතින් අද මම අරගෙන ආවා වෙනස්ම විදිහේ මාතෘකාවක්. ඉතින් අපි හැමදාම මේ ස්වභාව සෞන්දර්යයේ කැලේ කොලේ සුන්දරත්වයේ විදින ගමන් ඒ දේවල් වලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මම කල්පනා කරා මේ වටපිටාවේ මේ කැලේ කොලේ තියෙන සුන්දරත්වය අපිටත් අපේ ගෙවත්තක හදා ගන්න තියනවා නම් කොච්චර හොඳද කියන දේ. ඉතින් ඒ විදිහට හිතලා මම ටික ටික හදාගෙන යන අපේ ගෙවත්තේ තියෙන ඒ ස්වභාවික සුන්දර දේවල් එක්ක අද යමු අපේ ගෙවත්තේ රවුමක්. ඉතින් රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. මේ වර්ගයට කියන්නේ මේ හීන් තඹල කියලා. නිකන් චූටි කොලයක් තියෙන මේ බලන්න මේකේ පොඩි මලක් තියෙනවා. ඉතින් මේකේ හැදෙනවා පොඩි ගෙඩියක්. ඒක ඉදුණට පස්සේ මේ වගේ තැඹිලි පාටයි. ඉතින් ගෙවත්තට කුරුල්ලෝ හැම ගෙන්න ගන්න ඕන නම් මේ જાති ගහක් වවා ගන්න. මේකේ කුරුල්ලෝ වෙනවා හැම වෙලෙම ගෙඩි ගන්න. මේක මේ අර බොන්සායි කරලා වගේ හදන්න උනත් පුළුවන්. මෙන්න මෙතන මේ ඉවුරේ තමයි හදිලා තියෙන්නේ මේ ගහ. මෙන්න මේක මේ තව හැදීගෙන එන මනි ප්ලාන්ට් එකක්. මේක ලස්සනට නිකන් වැල් වගේ බේරිලා පල්ලට හැදෙනවා. ගෙවල් ඇතුළේ වුණත් මේක තියන්න පුළුවන් ලස්සනට හදලා. එතන තියෙනවා මේ වැටකිය ගහක්. මම මේක නම් අරගෙන ආවේ පහළ තියෙන කුඹුරකින්. මම මේක මේ බොන්සායි කරන්න හිතාගෙන තමයි ගෙනාවේ. ඉතින් තව හැදීගෙන යන ගමන් ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මේ මුල් පද්ධතිය හරි ලස්සනට හැදිලා තියෙනවා රවුම් වෙලා මේ භාජනෙත් එක්ක. මේක බොන්සායි ගහක් විදිහට හදන්න තමයි මම අරගෙන ආවේ. ඉතින් මේකේ ලස්සන මුල් පද්ධතියක් තියෙනවා ඇතුලේ. මම ඒක පෙන්නන්නම්. මේ වැටකිය ගහ බොන්සායි කරන්න හිතාගෙන ගෙනහලා දැන් මේ භාජනයක ප්ලාස්ටික් භාජනයක ඉතින් මේ පැත්තෙන් තියෙන භාජනය ඉතින් බලන්න මේ වතුර එකතු වෙලා ඒකේ මුල් ටික හැදිලා තියෙනවා අර භාජනේ හැඩයට මේ හතරස් වෙලා ඒ භාජනයේ සයිස් එකට මුල් ටික බහැලා තියෙනවා. ඉතින් බලන්නකො මේ ඒවත් එක අතකට හරි ලස්සන නිර්මාණ. කෘතිම එකක් වුණත් ඒ හැඩේ අරගෙන හරි ලස්සනට හදලා තියෙනවා ඒක. මේ මෙන්න මෙතන තියෙනවා කහ උණ පඳුරක්. මේක අර ගංගවල වල අයින් වල හැදෙන ලොකු උණ වර්ගය නෙවෙයි. ඊට වඩා පොඩි වර්ගයක්. ඉතින් අපිට ගෙවත්තේ හරි පහසුවෙන් හදා ගන්න පුළුවන්. ලොකුවට විශාලව වෙවෙන්නේ නැහැ. ලොකු පඳුරක් වෙන්නේ නැහැ. මේ වගේ කපලා කරලා නඩත්තු කරලා ලස්සන හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එහෙම හදපු ලස්සන උණ පඳුරක්. අර ඔයාලට මතකද මම අපේ වත්තේ හදපු වැසිවනාන්තරේ වීඩියෝ එකේ මම මෙන්න මේ වගේ ගහක් පෙන්නුවා කැලේ උඩ හැදිලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ වර්ගයක්. මේක නම් මෙහෙම ගාඩන් වල වන වර්ගයක්. පඳුරු හැදිලා තියෙනවා ලස්සනට. මේවත් අපිට අපේ වත් අලංකාර කරනකොට හරි ලස්සනට හදා ගන්න පුළුවන් ගස් වර්ගයක්. ඉතින් බලන්න එකේ කොලේ වගේම මලත් හරි ලස්සනයි. ඔය අයිනවල වලට දිගට හිමිටවන්න පඳුරු වගේ මේක හදා ගන්න පුළුවන්. ඒකත් හරි ලස්සන ගස් විශේෂයක්. මේ තියෙන්නේ මම ඔයාලට වැසිවනාන්තරයේ වීඩියෝ එකෙත් පෙන්නපු බීරලු උණ පඳුර. බලන්නකො හරි ලස්සනට ලොකු පඳුරක් වගේ හැදිලා තියෙනවා. ඉතින් මම එදත් කිව්වා මේකට මේ බීරලු උණ කියලා කියන්නේ මේකේ ලීය. මේකේ ලීය බීරලුවක් වගේ තියෙන අර බීරලු වගේ තමයි යන්නේ. ඉතින් ඒක නිසා තමයි බීරලු උණ කියලා කියන්නේ. ඉතින් මේවා ගොඩක් හැමතැනම දකින්න හම්බෙන්නේ නැහැ. ටිකක් මේක දුර්ලභ ගහක්. මෙන්න මෙතන වත්ත කෙළවරේ තියෙනවා මේ නාගහක් හැදිලා. සමහර කට්ටිය නම් කියනවා නාගස් ගිවතුල වවන්න හොඳ නැහැ කියලා. ඉතින් මම දන්නේ මම නම් ගහක වවලා තියෙනවා මෙන්න මෙතන. අත් ලස්සන්ට හැදීගෙන එන ගම. මෙන්න මේක වතුරාශ්‍රිතව වෙන ගස් වර්ගයක්. කුරුඳු කොළේ වගේ කොළයක් තියෙන. ඊට පස්සේ මේකේ මේ මලක් පිපෙන මේ වගේ. දැන් නම් මේක වතුර හැදිලා තියෙන මේ කාලේ ලස්සනට පෝච්චි හදන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා සරුවට වැවුණු කාබරංක ගහක්. ඉතින් ගෙවත්තට කුරුල්ලෝ ලේන්නු සත්තු ගෙන්න ගන්න ඕන නම් මෙන්න මේ වගේ කාබරංක ගහක් හදා ගන්න. මේකේ ගෙඩි හදන කාලෙට සත්තු කුරුල්ලෝ ඒකයි වර්ධින්නේ. මෙන්න මේකත් ටිකක් දුර්ලභ රත්මල් විශේෂයක්. පොකුරු රත්මල් වර්ගයක්. මේක වැඩි හොයාගන්න නැහැ හැමතැනම. මේකේ අර කොළේ අනිත් කොළ වලට දිගයි. ඒ වගේම මේකේ දැන් මේව නම් තාම පීපීගෙන එන මල් පොකුරු. මේ මල් පොකුර පෙවුනහම ගොඩක් ලොකුයි. ඉතින් මේව වැඩි හොයාගන්න නැහැ. ඉතින් මම මේ වගේ ගොඩක් දුර්ලභ ගස් තමයි ගෙනල්ලා හදලා තියෙන්නේ. එහෙම ඒවා හදාගන්න එක ගොඩක් වටින නිසා. බලන්නකො ලස්සන තව මල් පීපීගෙන එන ගම. ගෙවත්තක් ලස්සනට හදනකොට ඉතින් අර තියෙන අඩුපාඩු මකා ගන්න ගස් වැඩිපුර වවා ගන්න ඕන නම් මෙන්න මේ වගේ පඳුරු ශාක අපිට හදා ගන්න පුළුවන්. මේවා කප්පාදු කළුණත් හරි ලස්සනට හදා ගන්න පුළුවන් ශාක විශේෂ.
මෙන්න මේකත් අශෝක මල් වර්ගයක් එක්සෝරා කියලා කියනවා මේවට. ඉතින් මේකෙත් කොළේ ටිකක් අමුතුයි. නිකන් කර්ලි ගතියක් තියෙන කොළේ. මේවත් වැඩිම හොයාගන්න නැහැ. සුදු පාට මල් පොකුරක් පිපිලා මේ කාලේ නම් මල් නැහැ. ඉතින් මෙන්න මේකේ මට පෙන්වන්න ලස්සන දෙයක් දැක්කා. අර ඔයාලට මතකද වැසිවනාන්තයේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නුවා කුරුළු කුඩ පර්ණාංග බර්ඩ්නස් ගහක් කැලේ හැදිලා තියෙන ලොකුවට. ඉතින් මෙතන බලන්න ඒ වගේ වෙන් ආපු පැලයක් මේ හැදිලා තියෙන්නේ. මෙතන මේ මුල්ලේ හරි ලස්සන දෙයක් හැදිලා තියෙනවා. ඉතින් තාම චූටි පැලයක් මේ මගේ අත තරම්වත් නැහැ. මේ වන ගහක් මේක. ඉතින් බලන්නකො මේවා එකතු වුණාම හරිම ලස්සනයි. ඉතින් ඒවා ස්වභාවික විදිහටම වැවෙන්න ඇරලා තියෙනවා. එතකොට මෙන්න මේක සරුවට වැවුණු ලිලී මල් පඳුරක්. මේ තියෙන මලක් වල පේනවද බලන්න. මේ මල් පොහුට්ටු උඩ මෙන්න මෙතන ඉන්නවා ලස්සන මකුළුයි. මම පැත්තකින් දාන්නම් මෙයාගේ zoom කරලා ගත්ත ෆොටෝ එකක්. ඒගොල්ලොත් ඒ ගස් වලටලා ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. කලින් පෙන්නුවේ වැටකිය ගහක්. ඉතින් මේ තියෙන්නේ ඒ වර්ගයේ නෙවෙයි මේ තව විශේෂයක්. මේක මේ බොන්සායි කරලා හදපු වර්ගයක්. බලන්නකෝ මුල් පද්ධතිය. මම කැමතියි මෙන්න මේ මුල් වලට මේ. ඒක තව පල්ලෙහාට යන ගමන් තියෙන්නේ. ඊට පස්සේ මේ මුල් තව ගොඩක් එනවා. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම මැටි පෝච්චියේ. මේ මැටි පෝච්චිය තියලා තියෙන්නේ මෙන්න මෙහෙම ගල් වලින් හදපු වංගෙඩියක් උඩ. මේ වගේ අපිට විසිතුරු විදියට මේ දේවල් හදාගන්න පුළුවන්. ස්වභාවික පරිසරයත් එක්ක ගලපලා මේ දිහා ඉතින් ඕන් තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. මේ තරම් ලස්සන දේවල්. මේ තියෙන කොළ ටික මම හොම්බුඩින් පෙන්නන්න. මෙන්න මේක මම අර ඔයාලට කලින් පෙන්නපු ලිලී ගහේ බයි කලර් එකක්. මේකේ කොළේ තියෙනවා කොළ පාටයි සුදු පාටයි දෙකම කලවම් වෙලා. මේකේ නම් තාම මල් නැහැ. මේ තියෙන්නේ මේ බොන්සායි කරලා හදපු බෝ විශේෂයක්. මේක ඇසතු බෝ නෙවෙයි. මේකට කවුඩු බෝ කියලා කියන්නේ. මම මේ ගහ කැලේ තිබිලා ගලවගෙන ආවේ. දැන් නම් මේක අවුරුදු 7ක් 8ක් පරණයි. දැන් කොළ ටික එහෙම සවුත් වෙලා තියෙන කහ පාටලා නරත්තු කරන්න ඕනේ. බොන්සායි කියන්නේ හරි ලස්සන කලාවක්. හරි පරිස්සමින් කරන්න ඕනේ. හරි සියුම් කලාවක්. මේකේ විශේෂත්වය තමයි මෙන්න මේ මුල් පද්ධතිය. ඔයාලට පේනවා ඇති මේකේ මුල් පද්ධතිය. අර කඳ උඩ ඉඳන් මුල් ඇවිල්ලා ඒක පොළොවට සම්බන්ධ වෙලා කඳ මහත් වෙලා මුල් එකට පැටලිලා ගිහින් තියෙන විදිහ. මෙන්න මේක තමයි බොන්සායි වල විශේෂත්වය. ඉතින් මේ ගහක් මෙහෙම තිබ්බට සෑහෙන මුදලක් වටිනවා. ඉතින් අපි නම් මේ විනෝදාංශයට කරන දේවල්. ඊපස්සේ පෙන්වන්න ඕනේ මෙන්න මෙතන මේ වරණ්ඩක ඉස්සරහා හැදිලා තියෙනවා ලස්සන තම්බජිය වැලක්. ඒකෙත් කොළේ පාට දෙකයි. කොළ පාටයි සුදු පාටයි බයි කලර්. ඉතින් ඒකෙන් වැටෙන හිරු එළියත් කවර් වෙනවා. ඒ වගේම වදුලක් වගේ හැදිලා හරි ලස්සන හැදිලා තියෙනවා ඒකත් ඉස්සරහා. ඉතින් මේකේ කුරුළු කූඩේම තියෙනවා. මෙයාට තියෙන දවසේම රාජකාරිය තියෙන්නේ මෙතන තමයි. මේකත් බොන්සායි විශේෂයක්. මේකට කියනවා බ්ලූබෙල් කියලා. මේක අපේ ලංකාවේ ගහක් නෙමෙයි. පිට රටකින් ආනයනය කරන ගහක් මේක. ඉතින් මේකත් බොන්සායි කරලා හදන්න පුළුවන් ගහක් අපිට. ඔයාලට පේනවද මේකේ තියෙනවා ලස්සන දම්පාට මලක්. ඉතින් මේ ගහේ මේ දවස්වල මල් වෙන කාලේ. ඉතින් මේ මල් වෙන කාලෙට මේ විදිහට මේ ගහ පිරෙනවා. ගහ පුරාම දම්පාට මල් එනවා. මේ පේනවද? මුළු ගහම මල් වෙලා මේ දවස්වල. ලස්සනයි. මෙන්න මේකත් බොන්සායි කරලා හදපු ගහක්. මේකට කියන්නේ බොක්ස්වුඩ් කියලා. මේකත් අපේ රටේ ගහක් නෙවෙයි. පිට රටකින් ආනයනය කරලා හදන ගහක්. මෙන්න මේ වගේ බොන්සායි කරලා හදන්න පුළුවන් ලස්සනට. මේකත් තව හදාගෙන යන ගමන් තියෙන පැලයක්. පරණයි අවුරුදු 6ක් විතර. මේ වර්ගයට කියන්නේ නිල්ලවරිය කියලා. මේකත් වටිනා ඖෂධයක්. ටිකක් හොයාගන්න අමාරු ගහක්. ඉතින් මේකේ හැදෙන පුංචි කරලක් මල් පෙපුණාට පස්සේ මෙන්න මෙතන මේ කරල් තියෙන හැදිලා. ඉතින් මේවා ගන්නවා මේ කොණ්ඩේ ගන්න තෙල් වර්ගෙම හිදිනකොට මේකේ කොළ පොතු ඊ දේවල් අරගෙන කොටලා දාලා ඒ තෙල් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේකත් දුර්ලභ ඖෂධයක්. ඉතින්
මෙන්න මේම ලස්සන පඳුරක් හැදිලා තියෙනවා. මෙන්න මේකට කියන්නේ දුරන්ත කියලා. මේකෙත් මේ අතු යන්නේ බිම දිගේ. ගොඩක් ඈතට අතු හිදෙනවා. සාමාන්‍යයෙන් දැන් මේකේ අඩි 2.5මාරක් ගිහින් තියෙනවා. මේකත් සාමාන්‍යයෙන් බොන්සයි කරලා හදා ගන්න පුළුවන් ලස්සන විසිතුරු ශාකයක්. එළවරේ පෝච්චියක මම වවලා තියෙනවා කුඹුක් ගහක්. ඉතින් කුඹුක් කියන්නේ විශාල විදිහට හැදෙන ගස් වර්ගයක්. ඉතින් අපිට පුළුවන් මේ වගේ කුඹුක් ගහක් පෝච්චියක අපේ ගෙවත්තර ගැලපෙන විදිහට පොඩියට හදාගන්න. ඊට පස්සේ මම ඒක එහෙම සෙට් කරලා තියෙනවා එතන ඉස්සරහා තියෙන බංකුවට මේ. එතකොට මේ බංකුවට ඒ කුඹුක් ගහෙන් එනවා හේවණක්. මේ තව දෙයක් තියෙනවා පෙන්නන්න මේ වලුනේ මෙන්න මේක මේ මම ගගෙන් අහුලගෙන ආපු ලීයක්. ඉතින් අපිට අර මල් පෝච්චියක් තියනවා වගේම විසිතුරු විදිහට ඒ වගේ දේවලුත් අලංකාර කරලා තියාගන්න පුළුවන් අපිට ස්වභාවිකත්වයේ පවත්වා ගන්න අපේ ගෙවත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මම බොන්සයි කරලා හදපු ඇහැටු ගහක්. පේනවද මේ ඇහැටු ගහ දැන් ලස්සන බොන්සයි වෙලා හැදිලා. ඉතින් මම මේක තියලා තියෙන්නේ මිරිස් ගලක් උඩ. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැහැ. අතනත් එහා පැත්තේ තව එකක් තියෙනවා. මේ බලන්නකො මේකේ මුල් පද්ධතිය මේ ගහන දැන් අවුරුදු 10ක් 11ක් පරණයි. මම සාමාන්‍යයෙන් 6 වසරේ වගේ වෙද්දි තමයි මේක හදාගත්තේ. ඉතින් මේකේ මේ මුල් පද්ධතිය මේවා ගිහිලා තියෙනවා ගහේ උඩට මේ උඩට ගිහිල්ලා ආයෙ වෙල පල්ලට සම්බන්ධ වෙලා මේ වගේ මුල් එකිනෙක එකට එතිලා ගිහින් තියෙනවා. මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා බොන්සයි ගහක්. ඉතින් මේකත් ගොඩක් පරණ ගහක්. ඒ වගේම මේක වටිනාකම ගත්තොත් මිල අතින් සෑහෙන ඉහළ මිලක් දෙන්න පුළුවන්. මේකේ වටිනම දේ තමයි මේකේ මේ මුල් පද්ධතිය. ඉතින් මේ ගහ මුදල් වලට විකුණුවොත් මේ ගහ මට දෙන්න පුළුවන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලකට. ඉතින් ඊට වඩා අර මෙහෙම ලස්සන තියෙනකොට ඒක බලන් ඉන්න එක මට වටිනවා ඊට වඩා. ඉතින් ඒක නිසා මේවා මේ විදිහටම තියෙනවා. මෙන්න මේකත් අපිට හරි ලස්සනට විසිතුරු විදිහට හදන්න පුළුවන් මනි ප්ලාන්ට් එකක්. ඒක තියෙන්නේ මිරිස් ගලක් උඩ. එඹුරුම් ගලක් තියෙනවා. මෙතන තියෙනවා ඕකිඩ් ගස් පාට 4කින්. මේක රතුයි කහයි කලවම් එක. ඊට පස්සේ මේ දිනෙත් එකේ මල් ලැබිලා මේ මල් ගොඩක් තියෙනවා ඒකේ. ඊට පස්සේ මෙතන තියෙනවා කහ පාට. ඒකෙත් කහ පාට රතු පාට කලවම් එක. ඊට පස්සේ අපිට එහෙම ගියාම මෙතන තියෙනවා තනි කහ පාට මල. මෙන්න මේක තනි දම් පාට ඕකිඩ් මල. ඉතින් මං අද වීඩියෝ එකේ අවසානයේ මේ විදිහට සනිටුහන් කරනවා. ඉතින් අපි ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like එකක් comment එකක් දාලා වීඩියෝ එක share කරන්න. ඉතින් එතකන් අදට ගිහින් එන්නම් මේ අයිකච